උදේට නැගිටිනකොට බඩ අඩුුනේ කොහොමද කියලා හොයන අයටයි මේක. රෑට කාලා බොන බීම දෙකක් විතරයි ඕනි. ව්‍යායාම නැතුව, පෙති නැතුව, ගෙදර තියෙන දේවල් වලින්ම රෑට හදාගන්න මේක පුළුවන්. ඔයාලට වැදගත් දේ තමයි මේ බීම දෙක බොන වෙලාව. පළවෙනි බීම එකට ඕනි ඉඟුරුයි දෙහි. ඉඟුරු කුඩු තේ හැන්දෙන් භාගයක් දාලා දෙහි ගෙඩියක් අරගෙන භාගයක් මිරිකලා උණු වතුර එක කෝප්පයක් දාලා තුනම දාගෙන තප්පර 30ක් කලවම් කරන්න. මේ බීම එක බොන්න ඕනි රෑට කාලා විනාඩි 30කට හරි 45කට හරි පස්සේ. ඔයා රෑ 8ට කෑවනම් මේක බොන්න රෑ 8:45ට. මේකෙන් වෙන්නේ ෆැට් එක බර්න් වෙනවා. දෙවනි බීම එක හදාගන්න ඔයාට ඕනි කහ කුඩු තේ හැන්දෙන් 4න් එකක්. වැඩි කරගන්න එපා. මී පැණි තේ හැන්දක්. උණු වතුර එක කෝප්පයක්. කහ දාගෙන උණු වතුර වක් කරන්න. පොඩ්ඩක් නිවුනට පස්සේ මී පැණි දාලා බොන්න ගන්න. ඔයා මේක බොන්න ඕනි නිදාගන්න විනාඩි 30කට කලින්. රෑ 10:30ට නිදාගන්නවා නම් රෑ 10ට බොන්න. ඒකෙන් වෙන්නේ බඩේ දැවිල්ල අඩු කරනවා. උදේට බඩ ෆ්ලැට් වෙනවා. මේ හදාගත්ත බීම දෙක ඔයා දවස් 7ක් බීලා බලන්නකෝ. උදේට ඇඳුම් ඇඳ ගන්නකොට බඩ ඇතුළට ගිහින් වගේ සැහැල්ලු ගතියක් එයි. වැදගත්ම දේ තමයි ගර්භණී අය, කහ ඉඟුරු වලට ඇලර්ජි තියෙන අය, බඩේ තුවාල තියෙන අය ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලා බොන්න. මම වෛද්‍යවරයෙක් නෙවෙයි, මේ මම සොයාගත් කරුණු සහ මගේ අත්දැකීම්. ඔයාට ලෙඩක් තියෙනවා නම් වෛද්‍යවරයෙක්ගෙන් අහලා උපදෙස් ගන්න පුළුවන්. නිරෝගීව ඉන්න ගමන් හැඩට ඉන්න.